ජීවිතයට හෙළ වෙදකම දැන් මගේ ඔලුව කැකුම අඩුයිනේ පුතේ. ඈ දැන් අර කලින් වගේ ඔලුව කැකුම තියෙනවද? නිින්ද යන්නේ ඒවා. නිින්ද යන්නේ හොඳයි. හොඳ නිින්ද යනවා. කන්න බොන්න බඩගිනි කොහොමද මෙයාගේ දැන් අම්මා? දැන් කනවා ડોක්ටර් මේ ඒ කියන්නේ අපි මුලින් එනකොට මෙයාට ඔන්න අදත් අපි වෙනද වගේ මාව ඔයාලව හම්බවෙන්න පිෂන් ටෝක් වලින්. ඔලුව උස්සන්න බෑ, ඉස්කෝල වැඩක් කරගන්න බෑ. එහෙම ආවේ. දැන් ඇත්තට මේ සතියකුත් නෑ වගේ ડોක්ටර්. දවස් 6ක් 5ක් වගේ 4 වෙනි දවසේ කරනකොට ගොඩක් සුවයක් මෙයාගේ තිබ්බා. දැන් මේක රැඟට පණ නැති ගතිය ක්ලාන්ත ගතිය මොකුත් නෑ. දැන් අර hina වෙලා හැම ඉන්නවා. නේ hina වෙන්නත් බෑ නේ ඔලුව කැකුම වැඩි නිසා නේ. hina වෙන්නවත් නෑ කැමති උන්නේ නෑනේ. ඒ කියන්නේ මූණ උස්සලවත් කතා කරන්නේ නෑ කාත් එක්කවත්. කවුරුත් මුහුණ වෙන්න කැමති නෑ. දැන් එහෙම නෑ. දැන් කට්ටියත් එක්ක hina වෙලා කතා කරලා යාළුවොත් එක්ක හොඳින්. දැන් අර පොතපතර උනත් අවධානය දී ගන්න පුළුවන් නේ. ඒකට පහසු වුණා නේ. දැන් මෙයාගේ මොකද මේ ශිරෝධාර කරන එක කොහොමද හොඳයි? නස්නේ අමාරුද නස්නේ? නස්නේ දැන් ඔලුව කැකුම වැඩි වුණාද මොකද වමනේ ගියාද නස්නේ? නෑ. මෙහෙමයි නස්න තියෙනවා ගොඩක් ඒවා. දැන් මේ පොඩි අයට කරන නස්ද ලදරු නස ඒවා අර මාත්‍රා බලලා තමයි කරන්නේ. දැන් දන්නෙත් නෑනේ ඔය නස්නේ වැඩ කරාද කියලා එච්චරට අඩුයි. නේ නස්නේ අමාරු නෑනේ පුතේ. අපහසුයක් උන්නේ නෑනේ. දැන් නස්නේ කරන ඉඳ තියෙන නිසා මෙයා පොඩක් පරිස්සම් කරගන්න. මේ දුන්දුවිලි වදින්න නැතුව පොඩක් අවු යන්න නැතුව අර කන් දෙක පොඩක් වහලා ළමයා පරිස්සම් තියාගන්න. මෙයාගේ දැන් අර කොහොමද ඔලුව කැක්කුම් මොකුත් නෑ ડોක්ටර්. අය කිව්වද ඔලුව ඔලුව කැක්කුමක්වත් කරකැවිලා අර ඇස් බොඳ වෙන කරකැවිල්ල දවසට එකක් තිබ්බා කලින් එනකොට. ඔව් ඇස් බොඳ වෙනවා කරකැවිල්ල එනකොට තිබ්බා ඔක්කොම. ඊට පස්සේ දැන් මේ දවස් 4 යනකොට මොකුත්ම නෑ. يعني ඔලුව කැක්කුමක්වත් කියන්නේ නෑ මට ඇස් බොඳ වෙලා ඔලුව කැක්කුම එහෙම මොකුත්ම කියන්නේ නෑ. මේ ඇත්තටම දැන් 99%ක්ම හොඟුණයි. ගොඩක් සතුටුයි. ඉතින් මම අවුරුදු එකමාරක් තිබ්බ ලෙඩක් ડોක්ටර් කියන්නේ සෑහෙන්න කට්ටිය ගාවට ගියා බෙහෙත් කරන්න. කිසි තැනකින් මේ වුණේ නැහැ. මෙතෙන්ට ආවට තමයි මට සුවයක් දැනෙනවා. ඉතින් දරුවගේ ඒ කියන්නේ ගොඩක් බෙහෙත් වර්ග කළානේ. ගොඩක් බෙහෙත් කරා ડોක්ටර් කියන්නේ සෑහෙන තැන් වලට බෙහෙත් කරා. ගොඩක් දේවල් කරා. කිසි තැනකින් ආව ඒ වෙලට සුවය පොඩ්ඩක් දැනුණා. ඒක විතරයි. අද මේ වගේ ට්‍රීට්මන්ට් කොහෙන්වත් කරේ නෑ නේ. ඉතින් මේ වගේ කිසිම තැනකින් කරේ නෑ. ජීවිතයට හෙළ වෙදකම